ඔයාලට අර බලා ගන්න පුළුවන් අපි කෙන්යා නයිවාසා ට්‍රිප් එක කොහමද ගියේ ඒ වගේම මේ ට්‍රිප් එක කොච්චර ලස්සන ප්‍රදේශයක්ද කෙන්යාව නරඹන් තියෙන්නේ කියලා. මේ විදිහට අපි කෙන්යාව නයිරෝබි නගරයෙන් පිටත් වුණා මේ ගමන. ගමන පිටත් වුණේ 80 සෙනසුරාදා හවස වරුවේ මේ යන අතර බලන්න. මේ නුවරඑළිය වගේම තමයි මේ පරිසරය බැලුවොත් ඉතාම කලංකාරයි. එන්නේ අපේ කාගන්වත් හරිම ලස්සනයි. ඉතින් මේ ගමන අපි පටන් ගත්ත නයිරෝබි වලින් ඒක නිසා වාස්තාවලිය යන අතරමඟ ඉන්පසු අප හවස 4ට මම මේ අපේ හොටෙල් එකට පැමිණියා. කැම්පින් ඒරියා එකක් සමග ඒ ඒරියා එක තිබ්බා. මේ තමයි හොටෙල් එක. ඉන්පස්සේ අපි හොටෙල් එකට පැමිණිලා අපේ බාබකියු පාටිය දාන්නට දනවුණා. මේ තමයි බාබකියු පාටිය දැම්ම ස්ථානය සහ අපිට දක්වන අපේ අවටින් තියෙන කැම්පින් ඒරියා එක. වගේම අපේ බාබකියු පාටියට සහභාගී වුණා කට්ටිය. මේ ඒ අතර මැච් එක තිබ්බා ලංකාව සහ ඉන්දියාව අතර ඒෂියා කප්. ඉතින් අපි ඇත්තටම මේ විනෝද වෙනුවට මේ කැම්පින් ඒරියා එකේ නයිවාසා වල දරාත්‍රි අපි ගත කරේ මේ ඒරියා එකේ. ඒ වගේම ඉතාමත් සීතල කාලගුණයක් තියෙන්නේ. කෙන්යාව කිව්වොත් කෙන්යාවේ මේ වගේ සීතල කාලගුණයක් තියෙන දේශපාලන පුළුවන් කියන්නේ ඒක වඩා හිතන්න නැති දෙයක්. ඉතින් මේ බාහිර පාර්ටිය අතරේ අපි සෙන්ද කිව්වා විනෝද වුණා. ඉතින් තරමත් හරිම සුන්දර රාජ්‍යයක්. ඔයාලට පුළුවන් මේ වගේ තම අලංකාර පරිසරය අලංකාර අත්දැකීමක් ලබන්න කෙන්යාව කියන්නේ ඒ වගේ සුන්දර කාලගුණයක් සුන්දර පරිසරයක් කියන සුන්දර සතු ස්ථාන ප්‍රමාණයක් කියන විශේෂයෙන් බිග් 5 වලට බලන්න පුළුවන් මේ තාවත්. ඉතින් මේ අත්දැකීම ලබන්නත් නම් කෙන්යාව එන්න ඕනේ. ඒක අවස්ථාව තියෙනවා ඕන වෙලාවක එන්න පුළුවන් මේක. අඩු මුදලකට ටිකට් ලබා ගන්න පුළුවන්. ඇවිල්ලා මේ විනෝදයේ විදිහට එදා රාත්‍රියේ අවසන් කරලා ඊට පස්වෙන්දා උදෑසන තමයි ඔබට දැක්ම වෙන්නේ මේ වාහන. ඒ වගේම ඈතින් පේනවා එන්නේ විවාහස්ථාන රෙඩ් එක. හරිම සුන්දර කාමත් සුවදායි පරිසරයක් තමයි මේ කෙන්යාවේ මේ ප්‍රදේශ සහ දක්ෂිණ ලැබෙන්නේ. ඒකමත් සුන්දර පරිසරයක් විශේෂයෙන් සම්මත ඔයාලට පුළුවන් නම් මේ අද්භූත ගන්න කෙන්න සිත ගන්න අවස්ථාව ලබා දෙන්නේ. ඉතින් මේකම අපි නකරන හොටෙල් එක ඒ වගේම අපේ කැම්පින් ඒරියා මෙතන අපි ඉතා උදෑසන ආහාරය හොටෙල් එක නියම උදෑසන ආහාරය අරගෙන ඊට පස්සේ අපි සූදානම් වුණා හෙල්ස් ගේට් ප්‍රදේශන අදබන් දන්න එකක් විශේෂ ප්‍රදේශයක්. එතන විතර මුලින්ම පාල්ටයිදින් කන්ටින් මේ ඔබට පේන නයිවාසා ලේකේ ඔබට පුළුවන් සවාරියක් යන්න බෝට් සවාරියක්. සුබ සෞන්දර්යයට ආස කෙනෙක් නම් ඔබ ඊටම අලංකාරවත් ප්‍රදේශයක් තමයි මේ නයිවාසා ලේකිය. ඉතින් මේ කෙන්යාවට ඇවිල්ලා ඔබට මේ සුන්දරත්වය නරඹන්න කියලා
මම යෝජනාවක් කරන්න කැමතියි. මොකද ඉතාමත් අලංකාර දර්ශන රාශියක් තියෙනවා. සතුන් සිටිනවා. අපිට කවදාවත් ලෝකේ දකින්නට බැරි සතුන් අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි පිටත් වුණා. අපි හෙල්ස් ගේට් නැෂනල් පාක් එකේ යන්නට. යන අතර තමයි මේ ඔබට දකින්න ලැබෙන සතුන් හමු වුනේ. ඉතින් ඒ දෙපසම අපිට දකින්න ලැබෙන ජිරාෆ්ලා ඒ වගේ විවිධ සතුන් සීබ්‍රා විවිධ සතුන් දකින්න ලැබුණා. ඉතින් පසු අපි නයිවාස වලින් පිටත් වෙලා මේ ආකාරයට අපි ගමන් කරා ඊළඟට හෙල්ස් ගේට් නැෂනල් පාක් එකට යන්න. දැන් අපි ඊළඟට යන්නේ හෙල්ස් ගේට්. මේ තැන කෙනියන් ඉතිහාසයේ පමණක් නොවේ ලෝක චිත්‍රපට ඉතිහාසයෙන්ම අමතක නොකළ නොහැකි තැනක්. The Lion King චිත්‍රපටයේ ටොම් රයිඩර් වගේ ප්‍රසිද්ධ චිත්‍රපට ඔක්කොම නිර්මාණය වෙලා තියෙන්නේ මේ ළඟට යන ඒ පරිසරය ආශ්‍රය කරමින් එම ස්ථානයට ඇතුළු වීමට කලින් අපේ මග අප සමග ගමන් ගත්ත මග පෙන්වන්න විස්තර කළා. Buffaloes, no lion, the warthogs. Leopards? No, we have the leopards, but it's very rare to see them during the daytime. They normally hunt at night. They are nocturnal. The predators that we have inside the park is the leopard and the hyenas and some silverback jackals. Yeah. What are the films you mentioned? Lion King movie, the Mufasa. Mufasa also. Huh? Yes. Tomb Raider Okay. and the Angelina Jolie too. Yeah. So those are the things. Without so that place like ඉතින් අනතුරුව අපි හෙල්ස් ගේට් ප්‍රදේශයට යන්න පිටත් වුණා. tribes. We have 3 types of giraffe. ඔබට දකින්න පුළුවන් දෙපසෙන් ගිරාෆ්ලා කීප දෙනෙක් සිටිනවා. ඒ වගේ ඉතාමත් අලංකාරවත් බොහෝ ප්‍රදේශයකට තමයි මේ ඊට අපි ගියේ. ඒ කියන්නේ හෙල්ස් ගේට් ප්‍රදේශයට. They have kind of a ඇත්තටම මේක ඉතාමත් අලංකාරවත් ප්‍රදේශ. විශේෂයෙන්ම කියන්නට ඕන ඔබ එනවනම් මේ නරඹන්නට කෙන්යාවේ තියෙන නරඹිය යුතුම ප්‍රදේශයක්. ගොඩක් චිත්‍රපට මේදී දර්ශන තමයි මේකේ තියෙන්නේ. මේ ගොඩක් මේ පසුබිම් දර්ශන මේ වාඩක් දක්න ලැබෙන්නේ ජිරාෆ්ලා දෙදෙනෙක් සිටිනවා. ඒ වගේම මේ පසුබිමෙන් තියෙන මේ අලංකාර රූප ඒ විතරම විචිත්‍රවත් ප්‍රදේශයේ විවිධ ආකාරයෙන් කවන්න. චිත්‍රපට වලට අරගෙන තිනවා. ඒ වගේම හිතා ගන්නවත් බැරි අලංකාරයක් තමයි තියෙන්නේ. මේ ඊළඟට අපි ගියේ මෙන්න මේ උණු වතුර පැමිණෙන මේ ගිනි කඳුවල වෙවිලා ආක්‍රියවෙත ගිනි කන්දක් මෙතන තියෙන්නේ. මේ තාමත් මේ රස්නේ මෙතනට දැනෙනවා. ඒ වගේම ඒ ලාවා පැමිණලා ඒ ගල් රත් වෙලා තියෙන ඒවයින් බිත්තරයක් වුණත් බිත්තරයක් වුණත් බැද ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් මේ භූමි ප්‍රදේශය බලන්න මේක තාමත් අලංකාරවත්. මේ තියෙන අලංකාරයත් එක්ක මිනිස්සු දැකලා ඒ විවිධ චිත්‍රපට නිර්මාණය කරන්නට යොදාගත්තා. මේ අපි තාමත් අපහසුවෙන් ඒ ගිනි කන්ද ආශ්‍රිත ප්‍රදේශයේ ගමන් කරන ආකාරය තමයි ඔබට දකින්න ලැබෙන්නේ. මේ ඔබට දුමාරය ඒ ඇතුළේ තියෙන ලාවුමින් දුමාරිනවා. ඒ වගේම මේ රටේ තියෙන ගිනි කන්ද ප්‍රයෝජනෙට අරගෙන තියෙනවා විදුලි බලය අසීමිතව නිෂ්පාදනය කරන්න. ජර්මන් තාක්ෂණය භාවිත කරලා විදුලි බලය නිෂ්පාදනය කරන්න අරගෙන තියෙනවා. like it's also good for the skin because the underground there's some minerals like the sulfur. Steam coming from where exactly? This is a volcanic place. This has a volcanic This smoke activity. natural? Natural. From here we'll go down there. We'll see more from that place. So this is, you say it's like from a volcano. It's a volcanic. Okay. Yeah, it's a volcano. So we are going down here. From here? Yeah. So whoever is ready, can we keep together? You ready? It's easy from here. Look at my. It's easy from here. Okay, we'll go that side. This is the best way because going down there, climbing up there.
ඉන්පසු එම ප්‍රදේශය පසු කරලා අපි ඊළඟට ගිය තවත් ප්‍රදේශයක් තියෙන එහි දෝංකාර දෙනවා. මේ අපට පරිසරයෙන් අපි කියන දේ අපිටම දෝංකාර දෙනවා ගොඩක් වෙලාවක් තිස්සේ. ඊළඟට බලන්නට පැමිණි අපි බලන්නවත් සවන් දින මොකක්ද වෙන්නේ කියලා. Come closer, we shout here. Ruto's best friend. Yeah, we shout Ruto first, okay? Why is this guy That's the popular name, eh? Yeah, we the word of okay, then. Okay, 1, 2, 3. ඇත්තට මේ විදිහට කෑකැවුවම මේ දෝංකාරේ කීප ගොඩක් වෙලා ඒ ස්ථානයේ රැඳී තියෙනවා. ඒක තමයි විශේෂම දේ මෙතන බලන්න පුළුවන්. ඒ වගේම මේ අලංකාර භූමි දර්ශන මේවා දැකලා මිනිසුන්ගේ හිත කොච්චර කලාත්මක භාවයෙන් කලාත්මක දේවල් නිර්මාණය කරන්නට යෙදුණාද කියලා බලන්න පුළුවන්. ඊපසු අපි නැවතත් අපි තැනට පැමිණියා. මේ තමයි අපේ කණ්ඩායම. ඉතින් ඔයාත් අනිවාර්යෙන්ම කෙන්යාවේ සුන්දරත්වය බලන්න යන්න අවස්ථාව උදා කරගන්න අපිට කතා කරන්න.